මේ ආණ්ඩුව බලයට පත් උනේ මේ රටේ පොදු ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලලා පොදු ජනතාව රැකියා කරන ආකාරය ගැන කතා කරා ජනතාවගේ දුක ගැන කතා කරා තමන්ගේ නැති බැරිකම් මිනිස්සුන්ට කිව්වා ඡන්දදායකයට කිව්වා තමන්ට තියෙන අපහසුතාව පිළිබඳව එහෙම මේ හදවතේ තෙතමනේ පිළිබඳව කතාව එළියට අරගෙන තමනුත් අගහිකම් වලින් පෙළෙන මිනිස්සු කියලා තමයි මේ ආණ්ඩුව බලය ගත්තේ. හැබැයි මේ ආණ්ඩුව මේ දුප්පත් දුවදරුවට සලකන විදිය ඉතාමත්ම අමානුෂිකයි කියලා කියන්න අවශ්‍යයි. උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදාට නියම වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශය මාස 24කට වැඩි කාලයක් කවර් වෙන්න යනවා. දැන් පහුගිය කාලවකවානු බැලුවම මාස 30කට ආසන්න කාලයක් ප්‍රථම වරට විභාගයට මුහුණ දෙන දරුවන්ට ලැබිලා තිබෙනවා ඉතිහාසයේ. මාස 30කට ආසන්න කාලයක්. මාස 28ක් 29ක් වෙන්න පුළුවන් 31ක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මාස 30කට ආසන්න කාලයක්. නමුත් මේ වතාවේ අගෝස්තු 10 වෙනිදා විභාගෙ තිව්වොත් දරුවන්ට මේ අවස්ථාව ලැබෙන්නේ පළමු වතාවට මේ විභාගයට මුහුණ දෙන දරුවන්ට මාස 20කට ආසන්න කාලයක් තමයි අධ්‍යයන කටයුතු වලට ලැබිලා තිබෙන්නේ. දැන් උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට මාස 20ක කාලයක් ප්‍රමාණවත් නම් මොකටද කලින් වතාවල් වල මාස 30කට ආසන්න කාලයක් දුන්නේ? පැහැදිලිව මේ විෂය ඉගෙන ගන්න දරුවොත් ගුරුවරුත් දෙවකවලම දන්නවා. මේ දරුවන්ට මේ කාලය මදි පළමු වතාවට මුහුණ දෙන දරුවන්ට කොහොමද? ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල ආවේ මාර්තු මාසේ 31 වෙනිදා. අප්‍රේල් මාසේ පළවෙනිදම වැඩ පටන් ගත්තත් අර ප්‍රතිඵල වලින් තෘප්තිමත් නැතරුවෝ ඔවුන්ට තිබෙන්නේ මාස 4කුත් දින 10යි. මාස 4ෙන් කොහොමද දෙවෙනි වතාවකට නැවත වතාවකට තමන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරලා මුහුණ දෙන්නේ මේ විභාගයේ? උසස් පෙළ කඩේම් විභාගයක්. මේ විභාගයේ ලංකාවේ දරුවෙක්ගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් විභාගයක්. එතකොට මේ තත්වයේ තිබියදී ආණ්ඩුවට මේ සම්බන්ධ දුක් ගැනවිලි දරුවෝ ඉදිරිපත් කරලා තිබෙනවා. විශාල වශයෙන් ලිපි ඉදිරිපත් කරලා තිබෙනවා. අමාත්‍යාංශයට කතා කරලා තිබෙනවා. සිස්ටම් එක හොලවන්න ආපු අගමැතිවරිය තමයි මේ සම්බන්ධ වග කියන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ගුරු සංඝම් හදාගෙන ගුරුවරු පාරට ගෙනල්ලා උද්ඝෝෂණය කරපු මහින්ද ජයසිංහ මහත්තයලා තමයි මේ අමාත්‍යාංශවල වකිය යුතු ඇමතිවරු. එතකොට එතුමන්ලගේ හිත උණු වෙන්නේ නැද්ද මේ රටේ දුප්පත් දුවදරුවෝ වෙනුවෙන්? මොකද ආර්ථික හැකියාවක් තිබෙනවා නම් දෙමාපියන්ගේ සම්බන්ධතා මත හොඳ රැකියාවකට යන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ දරුවන්ට අපි ඉරිසියා කරනව නෙවෙයි. හැබැයි මේ රටේ දුප්පත් දරුවන්ට තිබෙන එකම හිලිමක මේක වෙන්න පුළුවන් මේ සමාජයේ සමාජ සංචාරණයේ ඉහළට යන්න. මොකද හම්බන්තොට ඉපදිලා එහෙ පාසලක ග්‍රාමීය පාසලේ මුළු අවුරුදු 13ම ඉගෙන ගත්තු කෙනෙක් මම. එහෙම ඉගෙනගෙන ඉවරලා අපි නිදහස් අධ්‍යාපන ප්‍රතිඵල අරගෙන තමයි විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා වෛද්‍යවරු නීතිඥවරු වෙලා තිබෙන්නේ. ඒ தත්ත්වය ලබාගත් නිදහස් අධ්‍යාපනයේ සමබිම හරියට ක්‍රියාත්මක වුණු නිසායි මේගොල්ලෝ කිව්වේ 76 සාපයක් ගැන. හැබැයි 76 සාපය තුල සාධාරණත්වයේ ඉෂ්ට වෙලා තිබෙනවා යම් කිසි ආකාරයකට. පොදු ජනතාවගේ ආණ්ඩුව කියපු අය දරුවන් අහන්නට කන් දෙන්නේ නැහැ. දරුවෝ අපිට කතා කරලා අඬනවා. මගේ ෆෝන් එකේ මේ දැන් තියෙනවා මම අදත් කතා කරා දරුවෙකුට නෑසු කන් වෙන්නේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේවත් නැහැ. දැඩි තීරණයක ඉන්නවා. කාගේ උමනාවකටද ආණ්ඩුව මේ තීරණේ ඉන්නේ? ඒ නිසා අගමැතිතුමිය හැමදේම බබෙක් වගේ දන්නේ නැහැ කියනවා වගේ. දන්නේ නැහැ කියන්න එපා මේකට. කරුණාකරලා මේ දරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. මේ දෙමව්පියෝ නේද ඉන්නේ මේ රටේ ආණ්ඩුවේ. දැන් මේ ඉන්න ඇමතිවරු තමන්ට දරුවෝ නැද්ද? තමන්ලා මේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබාගත්තෝ යොතන ඉන්නවනම් කරුණාකරලා මේ දරුවන්ගේ මේ ප්‍රශ්නෙට අහුම්කම් දීලා අඩු ගානේ මාසයකින් දෙකකින් මේ දරුවන්ට අවස්ථාව ලබා දෙන අධ්‍යාපන කටයුතු කරගන්න කියන ඉල්ලීම අපි කියනවා හිතක් පපුවන් නැති. තාම උද්දච්ච ලෙස වැඩ කරන ආණ්ඩුවට අපි මතක් කරනවා කරුණාකරලා දරුවන්ගේ මේ A level කරන දරුවන්ගේ මේ ප්‍රශ්නෙට අහුම්කම් දෙන්න කියන එක.